ගොඩ දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බ වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. BTS team එකේ ජිමින්ගේ තාත්තා කරන කැෆේ එකට තමයි අද එක්කගෙන යන්නේ. ඉතින් මගේ බූසාන් වල part 1 වීඩියෝ එක තියෙනවා අප්ලෝඩ් කරලා. ඒක බලන්න නැති කට්ටියක බලන්න. ඉතින් මේ තියෙන්නේ BTS ජිමින්ගේ තාත්තා කරන කැෆේ එක. ඉතින් මේකේ කලින් තිබ්බ නම මැග්නේට්. ඒක ගිය අවුරුද්දේ නම වෙනස් කරලා තියෙනවා. ඉතින් අපේ ජෙනරේෂන් දෙකම රිප්‍රසන්ට් වෙන විදිහට තමයි ඒගොල්ලෝ අලුත් නම දාලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ජිමින්ට ආදරය කරන අය එයා වෙනුවෙන් අරගෙන ආපු දේවල්. ඉතින් මේ කැෆේ එකට ඇතුල් වෙන තැනම මේවා මෙහෙම තියලා තියෙනවා. ඒ වගේම කැෆේ එක ඩිසයින් කරලා තියෙන්නේ ආටිස්ටික් වයිබ් එකක් එන විදිහට හරිම ලස්සනයි ඇතුළ. මම බූසාන් වල හැමතැනම ඇවිදලා අන්තිමට තමයි මෙතනට ආවා. ඉතින් මේක තව ටිකකින් වහනවා. මම එනකොට 8:45ට විතර ඇති වෙලාව රෑ. ඉතින් මේක 9ට විතර වහනවා. ඊට පස්සේ ඉතින් මම ආසම කොෆි එක ගත්තා. ඇත්තටම මම මෙතනට ආවේ කොෆි එකක් බොන්න නෙමෙයි. මේක ඇතුලේ ඉන්න ඕන නිසා තමයි මම මේ කොෆි එක ගත්තේ. හැබැයි කොෆි එක මම අනිත් තැන් වලින් වෙනදට ගන්න කොෆි වලට වඩා හරිම රසයි. ප්‍රයිස් එකත් ලොකු වෙනසක් නැහැ. ඒ වගේම මේ කැෆේ එක ඇතුලේ මෙන්න මේ වගේ මැෂින් එකක් තියලා තියෙනවා. වින්ටේජ් වයිබ් එකක් ඇඩ් කරන්න. ඉතින් මුළු කොෆි ෂොප් එකේම මම මේ විදිහට ගිහිල්ලා වීඩියෝස් ෆොටෝස් ගත්තා. අද ක්‍රවුඩ් එක ගොඩක් මෙතන නැහැ. මොකද මම මේක වහන වෙලාව කිට්ටු වෙලා තමයි ගියේ. ඒ නිසා ගොඩක් අය හිටියේ නැහැ. ඒ වගේම මෙතනට කස්ටමර්ස්ලාට ජිමින්ගේ ෆෑන්ස්ලාට ගන්න තව දේවල් මෙතන තියෙනවා සෙල් කරන දේවල්. අපිට මේකේ ජිමින් ගැන හිතන ඕනම දෙයක් ලියලා ඉන්න පුළුවන්. ඉතින් සමහර විට එයා මේකේ තියෙන ඒවා කියවනවත් ඇති. ඉතින් මේක කැෆේ එකකට වඩා ගොඩක් අය ජිමින්ට ආදරය කරන අය තමයි මෙතනට එන්නේ. ගොඩක් ෆොරිනර්ස්ලා බූසාන් වල සෝල් වල අනිවාර්යෙන් විසිට් කරනවා. ඉතින් බූසාන් වලට ආවොත් වරද්දන්න නැතුව එන තැනක් තමයි මේ කැෆේ එක. ඉතින් කැෆේ එකේ මට ගොඩක් වෙලා ඉන්න ඕනේ නැහැනේ. ඒ නිසා එතන ළඟම තිබ්බා පැරිස් එකක්. ඉතින් මේ පැරිස් එකට ගිහිල්ලා අවශ්‍ය දේවල් ටිකක් තිබ්බා. ඒ ටික ගත්තා. අරගෙන මම ඊළඟට යන්නේ කේබල් කාර් එකේ යන්න. ඉතින් ඒ වීඩියෝ එකත් මේකේ තියෙනවා. මගේ ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මේ කේබල් කාර් එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් එතනට යන්නත් ගොඩක් රෑ වුණා. බූසාන් වල තියෙන හැමදේම බලන්න නම් අපි දවස් දෙකක්වත් ඉන්න බලාගෙන යන්න ඕනේ. ඉතින් කැම්පස් එකේ වැඩත් එක්ක මට එක දවසින් එන්න ඕන වුණා. ඒ නිසා ඉතින් ප්ලෑන් කරන් හිටපු හැමතැනටම යන්න බැරි වුණා. හැබැයි මට අනිවාර්යයෙන්ම මේ කේබල් කාර් එකේ යන්න ඕන වුණා. ඉතින් එතනට යනකොටත් රෑ වුණා. ඉතින් මෙතන පහළ ටිකට් දෙන තැනින් අහනකොට කිව්වා දැන් ටිකට් දීලා ඉවරයි. ආයි ටිකට් දෙන්නේ නැහැ කියලා. අපි කෝකටත් කියලා උඩට ගිහිල්ලා බැලුවා. ඉතින් එතනින් තාම ටිකට් ඉෂුව කරනවා. ඒ නිසා ඉතින් ටිකට් දෙකක් ගන්න පුළුවන් වුණා. ඉතින් මම මේ බූසාන් වල ගිය සමයකට වීඩියෝ එක අප්ලෝඩ් කරන් ටිකක් පරක් වුණා. සමයක නිසා වෙන්න මේකත් හම්බුණා. ටිකට් අරගෙන මෙන්න මෙතනින් ගිහිල්ලා queue එකේ ඉන්න ඕනේ. අපේ වාරේ එනකන් queue එකට වෙලා බලන් ඉන්න ඕනේ. ඉතින් මේකම ටිකට් ගන්නකොට වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි regular flow එක තියෙන එක. අනිත් එක transparent flow එකක් තියෙන. එතකොට අපි මේක යන්නේ මුහුද උඩින්. එතකොට අපිට මුහුද බලන්න පුළුවන්. ඉතින් මේකේ වර්ග දෙකේම කේබල් කාර් තියෙනවා. ඉතින් අපි ටිකට් එක බලලා ඒකේ තියෙන්නේ glass flow එකක්ද නැත්නම් regular එකක්ද කියලා check කරලා තමයි ඒ අදාළ කේබල් කාර් එකට නගන්නේ. ඉතින් දැන් අපි යන්න තමයි යන්නේ. ඉතින් මේක මගේ ෆස්ට් ටයිම් මම මෙහෙම කේබල් කාර් එකක යන. ඇත්තටම අපි මේක දවල් වෙලාව යවනම් ඊට වඩා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න තිබ්බා කියලා හිතුණා. මොකද අපි දැන් මේක මුහුද මැදින් යනකොට අපිට වටේම කළු පාටට පේන්නේ ලොකු වෙනසක් නැහැ. ඉතින් අපි දවල් ආවනම් මේක වටේම හරිම ලස්සනට පේනවා. ඉතින් ඔයගොල්ලොත් මේ කේබල් කාර් එක යනවා නම් බූසාන් වල අනිවාර්යයෙන්ම දවල් වෙලාවක යන්න. ඒ වගේම අපි ටිකට් එක ගන්නකොට කියන්න ඕනේ මේක one way එකක්ද කියලා. මොකද අපිට එහා පැත්තෙන් බහින්නත් පුළුවන්. නැත්නම් රිටර්න් ටිකට් එකක් ගත්තොත් අපිට ආයි ඒ පැත්තෙන්ම අනිත් පැත්තට එන්නත් පුළුවන්. ඉතින් ඒකත් එක්කත් ප්‍රයිස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් මේ එක කේබල් කාර් එකක 4 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් අපේ එකේ ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ගියා. ඒගොල්ලෝ one way ටිකට් එකක් අරගෙන තිබ්බේ. ඉතින් රිටර්න් ආවේ නැහැ. දැන් අපි යහපතට යන්න කිට්ටුයි. ඉතින් මෙතනින් ගිහිල්ලා රිටර්න් ටිකට් තියෙන කට්ටිය ආයිත් බහැලා වෙන එකක තමයි ආයිත් අපිව නැගලා එවන්නේ අනිත් පැත්තට. ඉතින් දවල් වෙලාවක මීට වඩා ලස්සන වුණාට රැටත් ඉතින් හරි ලස්සනයි. හැම පැත්තෙම ලයිට් තියෙනවා. ඊළඟට එන කේබල් කාර් එකත් පේන්නේ අපිට ගොඩාක් ලයිට් ගොඩක් දාලා හරිම ලස්සනට තියෙනවා. ඉතින් අපිට වටේ පේන්නේත් ඒ විදිහටම තමයි. ඉතින් අපි මෙතනින් දැන් බැහැලා තව අලුත් එකක නගින්න ඕනේ. මොකද අපි රිටර්න් ටිකට් එකක් අරන් තියෙන නිසා ආයිත් එහා පැත්තට යන්න ඒගොල්ලෝ කේබල් කාර් එක මාරු කරනවා. මෙතන queue එකේ ඉඳලා තමයි ආයිත් නගින්න ඕනේ. කොහොම
ඉතින් මගේ පූසාන් ට්‍රිප් එක මෙන්න මේ විදිහට ඉවර වුණා. ඉතින් ළමයි සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම තමයි ගොඩක් අය මම මොන වීඩියෝ එක අප්ලෝඩ් කරත් අහනවා රියාවට ආව විදිය කොහොමද කියලා. ඉතින් මගේ YouTube channel එකේ මම දෙවෙනියට අප්ලෝඩ් කරලා තියෙනවා මම කොරියාවට ආපු විදිහ. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලුවම ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්නේ කොහොමද මොනවාද ඕනේ රික්වයර්මන්ට් වගේ හැම දෙයකටම යුනිවර්සිටි පේමන්ට් එකත් එක්ක හැම දෙයකටම ඔයගොල්ලන්ට ආන්සර්ස් තියෙනවා ඒකේ. ඉතින් ඔයගොල්ලන්ට ඊළඟට ඕනේ මොන වගේ වීඩියෝ එකක්ද කියලා කමෙන්ට් කරගෙන යන්න. එතකොට මට ඒ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්.